මේ පොඩි ට්‍රික් එක පාවිච්චි කරලා බලන්න. මං හිතන්නේ යාළුවෝ අතර ලොකු මැච් එකක් ගහගන්න පුළුවන්. ජීවිතේ අපිට හම්බ වෙන මිනිස්සු මුලදී අපිට නිකන් දැනෙනවා, බොක්ක, හොඳයි වගේ තේරුණාට එක නිමේෂයකින් එක හිතාගන්න බැරි මොහොතක මේ මිනිස්සු එකපාරට වෙනස් වෙලා. අපිට නිකන් අදාහගන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙනවා. මම හිතන්නේ මිනිස්සුන්ට තවත් මිනිස්සෙක් එහෙම එකපාරට බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් තමයි අපේ ජීවිතවලට මිනිස්සු හම්බ වෙනකොට ළමයි අපි මොකද කරන්නේ යාළට? අපි යාට ලොකු ලකුණක් දෙනවා. මොකද ලකුණක් දෙනවද කියන්නේ? අපේ ඔළුවේ යාගෙන යම් පැහැදීමක් එනවා. ගොඩක් අයට වෙන්නේ කෙනෙක් ජීවිතේට හම්බ වෙච්ච ගමන් අපි යාට යාගෙන ලොකු අවබෝධයක් නැතුව ලකුණු 90, ලකුණු 95. සමහර විට මට නම් මේ වගේ යාළුවෙක් කවදාවත් හම්බ වෙලා නැහැ. අන්න යාට 100ක් දුන්නා. හැබැයි මොකද වෙන්නේ? ඉහළ ලකුණු දුන්න යාළුවෝ සාමාන්‍ය ජීවිතයේ ඊළඟ අවස්ථාවල හම්බ වෙනකොට යාළගේ සාමාන්‍ය තත්වයට යද්දී අපිට හිතෙනවා අපි හිතපු කෙනා නෙමෙයි නේද? අපි හිතපු කෙනා නෙමෙයි නේද? අපි හිතපු කෙනා නෙමෙයි නේද කියලා. අපේ හිත රිදීම් වෙන්න පටන් ගන්නවා. අපිට ඇයි එහෙම යා කරේ කියලා හිතෙන්න පටන් ගන්නවා. අපි අර දීපු ලොකු ලකුණු ටිකෙන් ටික පහළට යනකොට අපිට තේරෙනවා මෙයා වෙනස් වුණා. මෙයා වෙනස් වුණා. ඕක තමයි ජීවිතේ ගොඩක් අයට වෙන්නේ. ඒ නිසා මම නම් කියන්නේ දෙන ලකුණ උඩටම දෙන්න එපා. දෙන ලකුණ දෙන්න මැදි. සාමාන්‍යයෙන් 60ක් 65ක් දුන්නාම හිත රිදීම් වෙනකොට අපි දන්නවා ලකුණක් දෙකක් අඩු වුණත් අපි යට මැද ලකුණක් දීලා තියෙනවා. අපි ලොකුවට කරට අරන් නැහැ. හැබැයි එයාගේ වර්ධනයක් පේනවා නම් ඇත්තටම එයා අපිට දැනෙනවා නම් එයා ඇත්තටම හොඳ යාළුවෙක් කියලා පේනවා නම් අපි දුන්න ලකුණට වඩා ටික ටික වැඩි වෙලා එයා හොඳ ග්‍රේඩ් එකකට එනකොට අපිට පුළුවන් එයත් එක්ක අපේ ජීවිතේ බොහෝ දේවල් බෙදා ගන්න. මම මේ කියන්නේ ජීවත් වෙන්න පහසු ක්‍රමයක්. නැත්තම් මිනිස්සු විදියට අපි ජීවත් වෙනකොට මෙන්න මේ දේවල් හින්දා අපේ හිත රිදෙනවා. ඇයි අපිට මෙහෙම උනේ කියලා හිතනවා, කලකිරෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් මිදලා අපිට ජීවත් වෙන්න වෙනවනේ. ඒ හින්දා ඒකට පොඩි ප්ලෑන් එකක් තමයි මම මේ කියන්නේ. ඉතින් මම කියන මේ පොඩි ට්‍රික් එක පාවිච්චි කරලා බලන්න. මං හිතන්නේ යාළුවෝ අතර ලොකු මැච් එකක් ගහගන්න පුළුවන්. මොලය, බ්‍රේන්, ඉකෝන්, බ්‍රයන්, ලක්ෂාන්ත බ්‍රයන්. මොලය, බ්‍රේන්, ඉකෝන්, බ්‍රයන්.